බලමු කොහොමද ෆ්ලැට් ඩම්බල් චෙස්ට් ප්‍රෙස් එකක් ගන්න කියලා. මේක අපි කරන්නේ අපේ එන්ටයර් චෙස්ට් එකට අපේ ට්‍රයිසෙප් එකේ ලැටරල් හෙඩ් එකට අපේ ෂෝල්ඩර් එකේ ඉස්සරහ කැලලට ඒ මසල්ස් වල ප්‍රයලි වදින විදිහට. ඉතින් මේක කරද්දී ඩම්බල්ස් වලින් අපි කරන්නේ මොකද අපිට ඊච් ආර්ම් එක ඉන්ඩිවිජුවලි මූව් කරන්න පුළුවන් ඉඳ හුඟක් තියෙන මැෂිනරිස් වල අත් දෙක එකට තමයි හැන්ඩල් එක මූව් වෙන්නේ. එහෙම නැත්නම් බාබෙල් එකෙන් කරද්දී එකට තමයි මේකේ අත් දෙක මූව් වෙන්නේ. මොකක් හරි පැත්තක වගේ තිබ්බොත් එම් ෂෝල්ඩර් ඉෂුව එකක් හරි නැත්නම් මසල් ඉම්බැලන්ස් එකක් හරි එක පැත්තකට වැටෙන ඒ අදාළ ස්ට්‍රෙස් එක සෑහෙන වැඩි. ඊට කාලයක් එහෙම කරගෙන යද්දී ඉන්ජරි එකට ප්‍රෝන් වෙන්න තියෙන අවදානම වැඩි. ඒ හින්දායි අපි මෙහෙම ඉන්ඩිවිජුවල් මූව් කරන්න පුළුවන් සරල effective exercise එකක් ඉස්ලාම් කරන්නේ. හොඳයි. මේක කරද්දී මම කීපයක් කරලා පෙන්නනවා. ඊට පස්සේ ඩෙමොන්ස්ට්‍රේට් කරන්න කොහොමද මේක වෙන්නේ කියලා. ඉස්සනම් මෙහෙම තමයි මේක කික් අප් කරන්නේ. ඊට පස්සේ අපි කකුල් දෙක පොළෙන් තියාගන්න හරියට මෙන්න මේ විදිහට. ඊට පස්සේ උඩට ප්‍රෙස් කරනවා. අපේ නල උඩ තමයි weight එක තියෙන්නේ. ඊට පස්සේ ඉන්සරේ අපේ මේ තම්බ එක පැත්තේ තියෙන weight එකේ ඒ heads දෙක අපේ chest එක දෙපැත්තට මෙන්න මෙහෙම කරලා ටච් කරනවා. යට රේද්දී හුස්ම ගන්නවා. උඩට යද්දී හුස්ම පිට කරනවා. ආපහු නල උඩට යනවා. ඔන්න අපි යට රේද්දී හොඳට අපි සීලින් එක පැත්තට අපේ chest එක ඕපන් කරනවා. ඔන්න ඊට පස්සේ ඉස්සුව මෙතනින් තිබ්බා. හොඳයි. ඕක අපි අනිවාර්යෙන් මෙන්න මේක essential part එකක් අපි chest එක ඉස්සරහට open up කරන එක අපි ceiling එක පැත්තට. එහෙම open up කරද්දී ඔයා හොඳට back එකට squeeze කරන්න ඕනේ. back එකට තද කරන්න ඕනේ. ඊට පස්සේ chest එක හොඳට open up කරලා හිමීන් සරේ මෙහෙම කරලා ගෙන්න. එතකොට තමයි ඔයාලට හොඳට මේකේ chest එක engage කරගෙන මේක කරන්න පුළුවන් වෙන්නේ. ඔය shoulder එක නරක විදිහට work වෙන්නේ නැතුව. okay. මම හිතනවා ඒ ක්ලේ කියලා ඒකෙන් තමයි කරන්නේ.